හරි ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද අපි මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ මේ ලොජික් ගේට්ස් කියන පාඩම ගැන. ඉතින් මේක ගැන සියලුම විස්තර අපි මේ පාඩමෙන් කතා කරනවා මුලින් ඉඳන් අගට. මේක වීඩියෝ සීරීස් එකක් විදිහට අරන් ඉන්නේ. මම වීඩියෝ කොටස් වශයෙන් දාන්නම්. එතකොට ඔයාලට බලන්න ලේසි. ඉතින් මේ ලොජික් ගේට් කියන්නේ ඔයාලා දන්නවා මේක තාර්කිකව යම්කිසි දෙයක් ගොඩනගන්න හදපු සර්කිට් විශේෂයක් ලොජික් සර්කිට් එකක් කියන්නේ. ඒ කියන්නේ ඔයාලා කම්පියුටර් එකක් ගත්තොත් මේ ලොජික් ගේට්ස් වල එකතුවක් සමන්විත පරිපථයක් තමයි ඔයාලගේ කම්පියුටර්ස් වල තියෙන්නේ. ඉතින් මේකෙදි අපි මුලින්ම කතා කරමු මේ බයිනරි ඉන්පුට්ස් ගත්තොත් අපිට සාමාන්‍ය කම්පියුටර්ස් වල පාවිච්චි වෙන්නේ 1 හා 0 කියන දෙක. මේක අපි 1 කියන එක අපි high කියලා හඳුන්වනවා. 0 කියන එක අපි low කියලා හඳුන්වනවා. ඒ කියන්නේ මේක on කියන එක කියන්නේ 0 කියන්නේ off කියන එක. ඔයාලා මේ ටික අයිඩියා එක ඔළුවේ තියාගන්න. එතකොට පල්ලෙහාට යද්දි හිතා ගන්න ලේසි. ඉතින් මේකෙදි අපි ප්‍රධාන වශයෙන් ඒ කියන්නේ ඔයාලගේ සිලබස් එකට අනුව ප්‍රධාන වශයෙන් මේකේ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මූලික තාර්කික ద్వාර. මම මෙතන ඉංග්‍රීසියෙන්ම ලියා ගන්නම් සිංහලෙන් ලියන්න අමාරුයි ඉතින්. බේසික් ලොජික් ගේට් ඔයාලා නෝට් ඩවුන් කරගන්නවා නම් සිංහලෙනුත් දාගන්න. බේසික් ලොජික් ගේට් කියන්නේ මූලික තාර්කික ద్వාර. එතකොට අනිත් එක තමයි සංයුක්ත තාර්කික ద్వාර. ඒ කියන්නේ combinational logic gate. හරි. එතකොට අපි අද මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ මෙන්න මේ මොකක්ද බේසික් ලොජික් ගේට් ගැන. එතකොට අපි combinational logic gate එක ගැන අපි ඊළඟ වීඩියෝ කතා කරමු. බේසික් ලොජික් ගේට් එක ගැන ෆුල් වීඩියෝ එක දැන් අපි අද දිනේ සාකච්ඡා කරමු. එතන මම පළවෙනි එක ලියා ගන්න බේසික් ලොජික් ගේට් එක. බේසික් ලොජික් ගේට්ස් ඔයාලගේ සිලබස් එකේ බේසික් ලොජික් ගේට්ස් වර්ග 4ක් තියෙනවා. පළවෙනි එක තමයි AND ගේට් එක. දෙවෙනි එක තමයි OR ගේට් එක. OR ගේට්. තුන්වෙනි එක තමයි NOT ගේට් එක. NOT ගේට් එක. හතරවෙනි එක තමයි XOR ගේට් එක. හරි. අපි එතකොට පළවෙනිම කතා කරමු මේ AND ගේට් එක ගැන. AND ගේට් ඔයාලා ලියා ගන්න. ඔයාලා නෝට් ඩවුන් එකක් දාගන්න. එතකොට පල්ලෙහාට පස්සේ දවසක බලද්දි ඔයාලට ලේසි. AND ගේට් එක කියන්නේ ඉලෙක්ට්‍රිකල් සර්කිට් වල එහෙම නැත්නම් ඩිජිටල් සර්කිට් වල මේක බූලිය ගුණිතය. ඒ කියන්නේ ගුණිතය. ඒ කියන්නේ බූලිය සංඛ්‍යා ගුණිතය අපි පෙන්වන්නේ මෙන්න මේ AND ගේට් එකෙන්. ඒ කියන්නේ AND ගේට් එකක් කියන්නේ සංඛ්‍යා දෙකක් ගුණ කරනවා. ඒ කියන්නේ මොනවාද අපි මේකද අපි යූස් කරන සංඛ්‍යා දෙක මම කිව්වේ 1 O බිංදුව. මේ සංඛ්‍යා දෙකෙන් තමයි ඔයාලගේ ලොජික් සර්කිට් එක හැදිලා තියෙන්නේ. හරි. මම මේක ඔයාලට ලේසි වෙන්න සර්කිට් එකක් අඳින්නම්. එතකොට ඔයාලට ලේසි තේරුම් ගන්න. හරි මම පල්ලෙයන් සර්කිට් එකක් අඳින්නම්. එතකොට ඔයාලට අයිඩියා එක ගන්න ලේසි. එතනින් නැතුව වෙන තැනක අඳින්න. හරි. මම මෙතන සර්කිට් එක අඳින්නම්. ඔයාලට ඩ්‍රෝ ඩවුන් එකක් කරන්න. මගේ ඩ්‍රෝවිං ගැන වැඩි හිතන්න එපා. ඩ්‍රෝවිං එක මෙතන මං අඳින්නේ බල්බ් එකක්. හරි මේක කම්ප්ලීටඩ් සර්කිට් එකක් කියලා හිතන්න. ඒ කියන්නේ මේ ඔක්කොම සෙට් වෙලා තියෙන මේ වයරින් එක යන්නේ. එතකොට මේ ස්විච් දෙකක් මම මෙතනින් තියලා තිනවා A B කියලා. මෙතන බල්බ් එක මම F කියලා හඳුන්වනවා. හරි. මෙන්න මේ සර්කිට් එක ගත්තොත් ඔයාලා බලන්න. කොහොමද මේ සර්කිට් එකේ බල්බ් එක පත් වෙනවද මේ ස්විච් දෙක තියෙන්න ඕනේ.
ඔයාලා ඒ ස්විච් එක විතරක් ඔන් කරාට මේ බල්බ් එක පත් වෙනවද? නෑ. එතකොට ඔයාලා ඒ ස්විච් එක ඔන් කරලා B ස්විච් එක විතරක් ඒ ස්විච් එක ඔෆ් කරලා B ස්විච් එක විතරක් ඔන් කරාට මේ බල්බ් එක පත් වෙනවද? ඒත් නෑ. ඒ කියන්නේ මේ ස්විච් දෙකම මෙන්න මේව කනෙක්ට් වෙන්න ඕනේ. ස්විච් දෙකම ඔන් වෙන්න ඕනේ මේ බල්බ් එක පත් වෙන්න. ඔන්න ඕක තමයි මෙන්න මේ AND ගේට් එකෙන් වෙන්නේ. ඒ කියන්නේ ඔයාලා දෙන ඉන්පුට් දෙකම ඒ කියන්නේ දෙන ඉන්පුට් සේරම ඔන්න අවස්ථාවේ තියෙන්න ඕනේ. AND ගේට් එක true අවස්ථාවට එන්න. true අවස්ථාව කියන්නේ මොකද්ද? එතන 1 වෙන්නේ. ඒ කියන්නේ මේක ඔන් වෙන්නේ. හරි. අපි දැන් මේ AND එකේ ඔයාලට සර්කිට් එක මම ඇඳලා සර්කිට් එකෙන් ඔයාලට පොඩි අයිඩියා එකක් එන්න ඇති. අපි දැන් මේ ලොජික් ගේට් වලට අදාළ වෙන සිම්බල් තියෙනවා. එතකොට ඒ කියන්නේ O ගේට් එකට වෙනම සිම්බල් එකක් තියෙනවා. AND ගේට් එකට වෙනම සිම්බල් එකක් තියෙනවා. ඒ වගේ සිම්බල්ස් තියෙනවා. එතකොට මම දැන් මේ AND ගේට් එකට අදාළ වෙන සිම්බල් එක මෙතන අදින්න. A B. එතකොට මම කලින් කිව්වා මෙතන ගුණිතයක් තියෙන කියලා A.B සමානයි F. F කියන එක හඳුන්වන්නේ මෙහෙම. එතකොට ඔයාලා ඉන්පුට් දෙකක් ගුණය කරා කියලා පෙන්නන්නේ මෙන්න මෙහෙම ඩොට් මාක් එකකින්. එතකොට ඉන්පුට් තුනක් ගුණ කරා කියලා පෙන්නන්නේ A.B.C. ඒ විදිහට තමයි මම මෙතන පෙන්නලා තියෙන්නේ. හරි. මෙතන ඔයාලට ඉන්පුට් දෙකක් විතරක් නෙවෙයි ඉන්පුට් තුනක් වුණත් දෙන්න පුළුවන්. මම ඉන්පුට් තුනේ එකක් දැන් අදින්නම්. මේක පොල් කට්ට අනිත් පැත්ත ගහලා වගේ තමයි ගේට් එක ඇඳින්නේ A B C. එතකොට කොහොමද අවුට්පුට් එක එන්නේ? මම කිව්වා ගුණිතයක් කියලා A.B.C. ගමන් F කියලා හඳුන්වන්න. හරි. ඔහොම තමයි ගේට් එක හඳුන්වන්නේ. ගේට් අඳින්නේ මෙතන ඉන්පුට් හතරක් දාලා උනත් ඔයාලට මේ AND ගේට් එක අඳින්න පුළුවන්. ඊළඟට තියෙනවා අපිට සත්‍යතා වගුව කියලා එකක්. සත්‍යතා වගුව කියන්නේ ඔයාලා දෙන ඉන්පුට් වලින් කොච්චර අවුට්පුට් ගාණක් හදන්න පුළුවන්ද කියලා වගුවක් ඇසුරෙන් පෙන්වන එකට තමයි සත්‍යතා වගුව කියලා අපි හඳුන්වන්නේ. එතකොට අපි ඉන්පුට් දෙකක් දුන්නොත් අපිට අවුට්පුට් කීයක් ගන්න පුළුවන්? ඉන්පුට් දෙකක් දුන්නොත් අවුට්පුට් කීයද? ඉන්පුට් දෙකක්. ඔන්න ඉන්පුට් දෙකක් දුන්නා අපිට අවුට්පුට් හතරක් ගන්න පුළුවන්. ඉන්පුට් තුනක් දුන්නොත් දෙකේ තුන්වෙනි බලය කීයද? 8ක් ගන්න පුළුවන්. ඒ වගේම ඉන්පුට් හතරක් දුන්නොත් ඔයාලට අවුට්පුට් 16ක් ගන්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි ඔයාලා දෙන ඉන්පුට් ගාන හැටියට කොච්චර අවුට්පුට් ගානක් දෙන්න පුළුවන්ද කියලා බලාගන්න. හරි. දැන් අපි යම් මෙන්න මේ සත්‍යතා වගුව අපි අඳින්න. අපි මුලින්ම ගමු A B ඉන්පුට් දෙක මම මෙතන ගන්නම් අපේ වගුව අඳින්න. මම දැන් ආයෙ අඳින්නම් මේක. ලේසි. ඔන්න A B ඔයාලට දැන් සිම්බල් එක මතකයි. A.B මම දැන් මේකට අදාළ වෙන වගුව තමයි පල්ලෙහා අඳින්නේ. ඔන්න හරි. මම දැන් කලින් කිව්වා ඉන්පුට් දෙකක් දෙනවා නම් පල්ලෙහාට කීයක් පුළුවන්ද? 1යි 2යි 3යි 4ක් පුළුවන්. හරි. මම එතන A B F කොහොමද මේක දැන් අඳින්නේ පල්ලෙහාට? මේක අඳින්නේ 0.2යි 1යි 2යි. මේ එන්න පුළුවන් අවස්ථා හරියද? 0.1 0.1. ඔයාලා එහෙම මතක තියාගන්න. එහෙම මතක තියාගන්න එක ලේසි. 0.2යි 1යි 2යි 0.1 0.1. ඒ කියන්නේ මේකේ තේරුම තමයි මේක 0 1 2 3 කියන අගය. ඔයාලට මතක ඇති. මෙතන බිට් දෙකක් තියෙනවා නම් මෙතන 2.0 2.1 2.0 කියන්නේ 1යි 2යි. කොහොමද බිට් තුනක් තියෙනවා මෙතන 2.0 2.1 1.2. හරි. ඒ කියන්නේ මොකද්ද? 1 2 4 කියන එක. හරිනේ. එතකොට ඔහොම තමයි ඒ ටික තමයි මෙතනින් මාක් කරලා තියෙන්නේ. ඔයාලට එහෙමත් මාක් කරන්න පුළුවන්. එක එන්නේ කොහොමද? බිඳුවේ ඉඳන් 3 දක්වා මාක් කරගෙන යන්න තියෙන්නේ. හරිනේ. හරි. දැන් අපි යන්නේ මෙන්න මේ වගුව කම්ප්ලීට් කරන්න. දැන් මම කිව්වා අපි ආයෙ අර සර්කිට් එකට පොඩ්ඩක් යන්න මතක් කරගන්න. මේ දෙකම එක වුණොත් විතරයි මේ බල්බ් එක පත් වෙන්නේ. හරිද? ඒක ඔළුවේ තියාගෙන මෙතනට එන්න. ඔන්න පළවෙනි ආදානය. ඒට බිඳුවක් දීලා මේකටත් බිඳුවක් දෙනවා. පත් වෙනවද බල්බ් එක? නෑ. බිඳුවයි. ඒ කියන්නේ දෙකම ඕෆ් අවස්ථාවේ තියෙන්නේ. හරි.
බින්දුව. එතකොට මේකට බින්දුව දීලා මේකට එක දෙනවා. පත් වෙනවද? නෑ. එකත් බින්දුවයි මොකද? දෙකෙන් එකක් ඔන්න ඔෆ් අවස්ථාවේ තියෙන. එතකොට මේකට එක, මේකට බින්දුව, එකත් බින්දුව. ඔන්න ඊළඟ අවස්ථාව A1යි B1යි මොකක්ද දෙන්නේ අවුට්පුට් එක? 1යි. එතකොට ඔයාලා මේක මේ දෙකටම එක දුන්නොත් විතරයි ඔයාලට අවුට්පුට් එක ඔන් මේක එක ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක විතරයි ලැග් වුණා මං හිතන්නේ. හරි. මේක විතරයි ඔයාලට ඔන්න අවස්ථාව ගන්න. අනිත් ඔක්කොම අවස්ථා මේ අවස්ථාව ඔක්කොම ඕෆ් අවස්ථාවේ නැත්තම් ලෝ අවස්ථාවේ තියෙන්නේ. ලෝ හයි ඔෆ් ඔන් කියලා කියන්නේ මේකට ලෝ හයි කියලා තමයි කියන්නේ. හරි. දැන් ඔන්න ආදාන දෙකේ වගුව හැන්දා. ඊළඟට යන්න ආදාන තුනේ වගුවකුත් අදින්න. ආදාන තුනේ වගුව අදින්නේ කොහොමද? 1 2 3. ඔන්න මේක හරියට අදින්න මට මගේ ඩ්‍රොයින් ටික අමාරුයි මේකෙන් අදින්න. කොහොමද මං කියව ගුණිතයක් කියලා. A.B.C. ඔන්න ඒකට අදාළ වගුව තමයි මම මෙතනින් අදින්නේ. මං කිව්වා දෙකේ තුනක් නම් පල්ලයට කීයක් වදින්න ඕනේ? පල්ලයට 8ක් වදින්න ඕනේ. ඔන්න එකයි අට මම මෙතන A B C එතන F කියලා දාගන්න. කොහොමද මේකේ අපි එන අවස්ථා ටික හඳින්නේ? මතක තියාගන්න මෙහෙම බිංදු 4යි. මේක ඔයාලට කරද්දී ප්‍රශ්න කරද්දී මතක් වෙනවා. මතකේ තියෙනවා. ඒකින්ද දැන් මම මේව මාළුවේ තියාගන්න ඕනේ. බිංදු 4යි. එකේ 4යි. බිංදු 2යි. මම සිම්පල් විදිය කියන්නේ ඔයාලට මතක තියාගන්න. මොකද අපිට ඕනේ දැන් එක්සෑම් කරලා ලකුණු ගන්න ඕනේ නේද? බිංදු 2යි එකේ 2යි බිංදු 2යි එකේ 2යි. තුන්වෙනියට එන්නේ බිංදුව 1 බිංදුව 1 බිංදුව 1 බිංදුව 1. ඔන්න අපි එන්න පුළුවන් අවස්ථා ඔක්කොම අඳගෙන තියෙන්නේ. අපි දැන් මේකට තියෙන්නේ මේක ෆිල් කරගන්න. කොහොමද? දැන් අර විදිහම තමයි. ඒ මොකද්ද? ආදාන තුනම එක වෙන්න ඕනේ. සහ ඒ කියන්නේ A B C A සහ B සහ C සහ තුනම ඔන්න අවස්ථාවේ තියෙන්න ඕනේ අවුට්පුට් එක වෙන්න. මේක බිංදු බිංදු බිංදුවයි මම දැන් පුරවගෙන යනවා. ඔයාලට අයිඩියා එකක් තියෙනවා. ඒ කියන්නේ ඇන්ඩ් අවස්ථාවේ මේ ඔක්කොම ඉන්පුට් එක වෙන්න ඕනේ. ඔයාලා මොන ඉන්පුට් කීයක් දුන්නත් ඒ ඉන්පුට් ඔක්කොම එක වුණොත් විතරයි එක වෙන්නේ. එතකොට කොහොමද? මේක විතරයි ඔන්න අවස්ථාවේ. අනිත් ඔක්කොම ඔෆ් අවස්ථාවේ තියෙන්නේ. ඔෆ් කියන්නේ මේක ලෝ අවස්ථාවේ තියෙන්නේ. මේක තියෙන්නේ හයි අවස්ථාවේ. ඔන්න ඕම තමයි අපි AND ගේට් එකක ඔන්න දැන් අපි සර්කිට් එකක් දැම්ම. මේ සර්කිට් එක මතක තියාගන්න. ඊට පස්සේ මතක තියාගන්න මේ සිම්බල් එක. ඒ වගේම මේ සත්‍යතාව වගු දෙක මතක තියාගන්න. ඔයාලට මම වගු කොහොමද ඉන්පුට් හතරක් ආවේ කියන එකත් අපි ඉස්සරහ වීඩියෝ වලදී කතා කරමු.